ඔබතුමියට ලුම්බිනිත් එක්ක තියෙන සම්බන්ධතාවය මොකක්ද? අපිට පොඩි කාලේ මතක ඒ වගේ දේවල් විතරයිනේ. ලුම්බිනි කියන නම කොහොමද මේ ව්‍යාපාරයට වැටුනේ? ඒ බල්ටි හදලා තමයි රට යවුවේ. දැන් ඉතින් බලනකොට දැන් කොච්චර දියුණු වෙලාද? මං හිතන්නේ ඉස්සෙල්ලාම කලර් සෙපරේට් එකක් ෆැක්ටරි එකක් විදිහට ගේන්නේ නැත්තේ මෙහෙට. ලුම්බිනි ව්‍යාපාරය ගැන වචන තුනකින් අපිට කියන්න කිව්වොත් ඔබතුමිට මොනවද කියන්න තියෙන්නේ? ලුම්බිනි දැන් ඉකෝ ටුවරිසම් ඒ වගේ ගොඩාක් එක දේවල් තියෙනවානේ. හැමෝම වගේ ගොඩක් අය hina වුණා මේ ෆැක්ටරි එකක් මොකටද මෙච්චර වියදම් කරලා ටයිල් කරන්නේ කියලා. හෙලෝ ටීලවර්ස්. අද මේ වැඩසටහනත් එක්ක එකතු වෙලා ඉන්නවා ලුම්බිනි ඉතිහාසය ගැන කතා කරද්දී සුවිශේෂීම චරිතයක් ධම්මිකා ජයවර්ධන මැතිණිය. ඔබතුමියව සාදරයෙන් පිළිගන්නවා අද අපේ වැඩසටහනට. අපි කැමතියි දැනගන්න ඔබතුමියට ලුම්බිනිත් එක්ක තියෙන සම්බන්ධතාවය මොකක්ද? ලුම්බිනි කියන්නේ ඉස්සෙල්ලාම ලුම්බිනි එක පටන් ගත්තේ මගේ තාත්තා. ඉතින් එතකොට දැන් කරන්නේ මල්ලි. ඉතින් එතකොට ලුම්බිනි කියන්නේ මගේ පවුල කියන එක තමයි මට කියන්න තියෙන්නේ. ඔබතුමියට මතකද ලුම්බිනි වත්ත මිලදී ගත්තේ කොහොමද? කොයි කාලෙද? මම ගොඩක් පොඩි කාලේ තමයි මං හිතන්නේ මට අවුරුදු 9ක් විතර වගේ කාලෙදි තමයි තාත්තා මේක මිලදී ගත්තේ. එතකොට තාත්තා ඉස්සර හිටියේ ග්‍රාම සේවක කෙනෙක් විදියට. එතකොට හිටියේ බානගල කියන ගමේ. පොඩි කාලේ අපි එහෙ හිටියේ. ඊට පස්සේ තාත්තා මොරවකට ආවා. ඒ එනකොට ඊට පස්සේ තමයි තාත්තා ඒ ග්‍රාම සේවක කමින් විශ්‍රාම ගත්තට පස්සේ තමයි මේ ලුම්බිනි වත්ත අරගත්තේ. එතකොට මං හිතන්නේ අපේ තාත්තා කියන්නේ ගොඩාක් දුර දැක්මක් තියෙන කෙනෙක්. එතකොට තාත්තා හිතන්නේ නැති. ඉතින් එතකොට ඒ විශ්‍රාම ගත්තාම ඉතුරු ටික තාත්තට කරන්න දෙයක් තියෙන්න ඕනි කියලා. ඒක නිසා තමයි මං හිතන්නේ තාත්තා මේ ලුම්බිනි වත්ත මිලදී ගත්තේ. එතකොට අපි කැමතියි දැනගන්න ඔබතුමිය පවුලේ වැඩිමල් දියණිය විදියට කොහොමද ඔබතුමියගේ ළමා කාලේ ලුම්බිනියත් එක්ක ගත වුනේ? ළමා කාලේ කියන්නේ දැන් තාත්තා මේ වත්ත අරගෙන ටික කාලෙකින්ම අපි මම හිටියේ හොස්ටල් එකේ. මමයි නංගිලා දෙන්නයි. මල්ලි තමයි ඇත්තටම පොඩි කාලේ ගෙදර හිටියේ. එතකොට ඉතින් අපි ගොඩක් වෙලාවට අපි කොළඹනේ හිටියේ. එතකොට නිවාඩු කාලෙට තමයි ගෙදර ආවහම තාත්තා ගොඩ වෙලාවට මේ වත්තට එන වෙලාවට මම ඇවිල්ලා තියෙනවා තාත්තත් එක්ක. එතකොට ඒ ඇවිල්ලා අර ඒ තියෙන සම්බන්ධකමක් තමයි තිබ්බේ. ඒ කාලේ මේක ඇත්තටම පාලනය කරන්න තාත්තා සුපිරින්ටෙන්ඩන්ට් කෙනෙක්ට බාර දීලා තිබ්බේ. එතකොට ඉතින් වෙලාවෙන් වෙලාවට තාත්තා එනවා. තාත්තා ඇවිල්ලා තාත්තට මං හිතන්නේ ඒ කියන්නේ ඉස්සර ලොකු දැනුමක් තියෙන නැතුව ඇතිනේ. ඒ වුණාට තාත්තා ඒ සම්පූර්ණ ඒ දැනුම ඒ කාලේ වෙලාවෙන් වෙලාවට මෙහෙට ඇවිල්ලා කතා කරලා ඊළඟට විසිටිං ඔෆිසර් කෙනෙක් හිටියා. ඒ විසිටිං ඔෆිස් ඇවිල්ලා වත්ත විසිට් කරා. එතකොට ඒ වගේ ලොකු දැනුමක් තාත්තා ඒ කාලේ ලබා ගත්තා. එතකොට ඒ වෙලාවේ තමයි ඔය වෙලාවෙන් වෙලාවට මං ඇවිල්ලා තියෙනවා තාත්තත් එක්ක. ඒතර වත්ත හරි ලස්සනට තිබ්බා. ඉතින් අපිට පොඩි කාලේ මතක ඒ වගේ දේවල් විතරයිනේ. හරි ලස්සනයි. ඉතින් එතකොට අර හිඳලා එනකොට හිතනවා මේ කොච්චර ලස්සන තැනකට දෙන්නේ කියලා. ඒ වගේ මතකයක් තමයි තියෙන්නේ. අපි දන්නවා දයාපාල සර් වත්ත මිලදී ගත්තා. ඊට පස්සේ ෆැක්ටරි එක පටන් ගත්තා. එතකොට ලොකු ව්‍යාපාරයක් නේ කරගෙන ගියේ. එතකොට එතුමා කොහොමද ව්‍යාපාරික ජීවිතය ඊට පස්සේ පෞල් ජීවිතය ඒ දෙකේදී කොහොමද වෙනස් පුද්ගලයෙක්ද? ඒ ගැන අපි විස්තර දැනගන්න. මම හිතන්නේ තාත්තා ව්‍යාපාරික ජීවිතයේදී ඒ ව්‍යාපාර පැත්තට ඒ වැඩ කරා. ඒ උන්ට ගෙදරදී කවදාවත් ඒව ගැන කතා කරේ නැහැ. තාත්තා නිකන් අපිට පුදුම ආදරෙන් හිටපු තාත්තා කෙනෙක්. ඒ කියන්නේ මං හිතනවා ඉතින් මං දන්නේ හැමෝටම තමන්ගේ තාත්තලා වටිනවා ඇති. ඒ උන්ට මට හිතෙන්නේ අපේ තාත්තා නිකන් හරිම විශේෂ කෙනෙක්. ඒ කොච්චර වැඩ තිබුණත් මොනවා තිබුණත් අපිත් එක්ක හැමතිස්සෙම මේ දේවල් ගැන කතා කරා හැම දෙයක් ගැනම. අනිත් එක තාත්තට ගොඩාක් ලොකු දැනුමක් තිබ්බා මේ පාලි සංස්කෘත දෙක. ඒව ගැන ඊළඟට යන එන වෙලාවට ගොඩ වෙලාවට දැන් ඉස්සර මෙහි ඉඳලා හැම සතියන්තෙම තාත්තා මාතර ගියා. ඒ මාතර යනකොට මමත් මෙහෙ හිටියේ තාත්තත් එක්ක. මම පොඩ්ඩ කාලයක් ෆැක්ටරි එකේ වැඩ කරා. එතකොට ඒ කාලේ මම තාත්තත් එක්ක යනකොට තාත්තම ඩ්‍රයිව් කරගෙන යන්නේ. ඒ යනකොට තාත්තා ගොඩක් වෙලාවට ওই පරවි සංදේශේ, ගිරා සංදේශේ, ඒ වගේ දේවල් වල තියෙන කවි, පොත්වල තියෙන දේවල් තාත්තා හරියට පොත් කියවපු කෙනෙක්. ඉතින් එතකොට ඒක නිසා ඒ ව්‍යාපාරික ජීවිතයක් ගැන අපිත් එක්ක කිසිම කතා කරන්නේ නැහැ තාත්තා. ගොඩ වෙලාවට අපිත් එක්ක තිබ්බේ වෙනස්ම සම්බන්ධයක්. අපි කැමතියි දැනගන්න දැන් සර් කොහොමද උදේ පටන් ගත්තාම දවස මොන වගේද ගත වුනේ සර්ගේ? තාත්තා උදේම නැගිටලා කරන්නේ ඉස්සෙල්ලාම තේක බීලා උදේ පාන්දර නැගිටිනකොට 5ට විතර සමහරලාට තාත්තම තේක හදාගන්න. හදාගෙන ඊට පස්සේ තාත්තා එන්නේ උදේ පාන්දරම ෆැක්ටරි එකට එනවා. ෆැක්ටරි එකට ඇවිල්ලා ඊට පස්සේ ෆැක්ටරි එකේ ඒ ඔක්කොම මෙතන වෙන දේවල් වලට සහභාගී වෙලා ඊට පස්සේ ගෙදර එනවා. ඇවිල්ලා උදේ කෑම කාලා ඊට පස්සේ යනවා බැංකුවට. බැංකුවට ගිහිල්ලා එතන ඒ බැංකුවේ වැඩ කටයුතු ඔක්කොම කරලා ඒ බැංකුවට යන්නෙත් ඔෆිස් එකට ගිහිල්ලා.
ඔෆිස් එකට ගිහිල්ලා බැංකුවට ගිහිල්ලා ඊට පස්සේ තමයි ගෙදර ඇවිල්ලා දවල්ට කාලා පොඩ්ඩක් නිදා ගන්නවා. නිදාගෙන ඊට පස්සේ ආපහු ෆැක්ටරි එකට යනවා. ගිහිල්ලා හවසට විද එක බලලා විද එකේ ඔක්කොම මේවා කරලා තමයි ගෙදර එන්නේ. ඊළඟට මට මතකයි මහ රෑ 1ට 2ටත් තාත්තා යනවා ෆැක්ටරි එකට. ගිහිල්ලා ඒ වෙලටත් ගිහිල්ලා විද එක චෙක් කරනවා. බලලා ඊට පස්සේ සමහර දවසට තියෙනවා තේ පෙට්ටි යවන දවස. ඒ පෙට්ටි ලෝඩ් එක යවන වෙලාවට ඒ වෙලාවට වෙනමම තාත්තා ඒ පෙට්ටි ලෝඩ් එක යවනවා කියලා ඒ වෙලාවටත් ෆැක්ටරි එකට එනවා. ඇවිල්ලා ඒකත් බලනවා. ඒ වගේ නිකන් තාත්තට මේ මෙහි ඉන්න දවස්වල ඒ ෆැක්ටරි එකෙන් තොර ලෝකයක් තිබ්බේ නැහැ මෙහි ඉන්නකොට. වීකෙන්ඩ් එකට මාතර යනවානේ. එතකොට ඒ වෙලාවට මුළු වෙලාවම ගෙදර. ලුම්බිනි කියන සන්නාමය අද වෙනකොට ලංකාව විතරක් නෙවෙයි ලෝකෙ පුරාම ප්‍රසිද්ධ වෙලා තියෙන තේ සන්නාමය. එතකොට කොහොමද ලුම්බිනි කියන නම කොහොමද මේ ව්‍යාපාරයට වැටුනේ? මට මතකයි තාත්තා මේ වත්ත ගන්නකොට වත්තට තිබ්බ නම තමයි ලුම්බිනි කියන්නේ. තාත්තා ඒ නම පොඩ්ඩක්වත් වෙනස් කරේ නැහැ. එහෙම්මම එතකට වත්ත විතරයිනේ තිබ්බේ. ඒ ලුම්බිනි ටී එස්ටේට් කියලා තාත්තා ඒ නම එහෙම්මම තියෙන්න ඇරියා. ඉතින් දැන් ඒක ලුම්බිනි ටී ෆැක්ටරි වෙලා. ඉතින් මම හිතනවා ඒ නම මෙහෙට හොඳටම ගැලපෙනවා කියලා. මොකද ලුම්බිනි කියන්නේ සිද්ධාර්ථ කුමාරයා ඉපදිච්ච තැන. ඉතින් එතකොට මේ ලුම්බිනියෙන් දැන් වෙන කටයුතු ඔක්කොම බැලුවාම ආගමික ක්‍රියාවල් කොච්චර දේවල් කරනවද? ඒ කරන හැම දෙයත් එක්කම බැලුවාම මට හිතෙනවා ඒ නම ඒ විදියටම තියෙන්නේ ඒක නිකන් අර ලියවිලා තිබ්බ දෙයක් වගේ ඒක ගන්නකොට තිබ්බ නම ඒ විදියටම ගිහිල්ලා ඒ විදියට මෙහෙම තියෙන්නේ කියලා. ඒකට ලුම්බිනි කියන සන්නාමය දැන් ඔබතුමිය දන්නවා ආරම්භයේ ඉඳලම ව්‍යාපාරය වර්ධනය වුණේ මෙහෙමයි හැමදේම දන්නවා. එතකොට ලුම්බිනි කියන සන්නාමයේ ආරම්භයත් එක්ක අද වෙනකොට තියෙන තැන ගැන මොනවද ඔබතුමියට හිතෙන්නේ? තාත්තා කරේ බල්ක් ටී තමයි ඔක්කොම රටේ යවුවේ. ඉතින් ඊට පස්සේ ඒක නිකන් තාත්තගේ හීනයක් වගේ වෙලා තියෙන්නේ නැති මේ වගේ මුළු ලෝකෙම දැනගෙන මේ වගේ වැලියු ඇඩඩ් ප්‍රොඩක්ට්ස් හදලා ඒ කරන දේවල් ඒ කාලේ තිබුණේ නැහැ. තාත්තා කරන කාලේ තාත්තා උපරිමයෙන්ම ඒ බල්ක් ටී හදලා තමයි රටේ යවුවේ. දැන් ඉතින් බලනකොට දැන් කොච්චර දියුණු වෙලාද? දැන් ගොඩාක් එක වැලියු ඇඩඩ් දේවල් කරනවා ඊළඟට ඉකෝ ටුවරිසම් කරනවා. ඒ දේවල් බැලුවාම ඉතින් මට හිතෙනවා ඒ කාලෙත් එක බැලුවාම දැන් ගොඩාක් දියුණු වෙලා කියලා. දැන් සර් අද වෙද්දි ජීවිතුන් අතර නැති වුණත් මේ ව්‍යාපාරය ගැන සර් දැකපු හීන ගොඩක් දේවල් සැබෑ වෙලා තියෙනවා කියලා මට හිතෙනවා ඔබතුමී කියන විදිහට. සර් අද වෙද්දි හිටියානම් මේ ව්‍යාපාරයේ තියෙන තැන ගැන මොන වගේ හිතෙයිද? තාත්තා අද හිටියානම් තාත්තා පුදුම විදිහට සතුටු වෙයි. තාත්තා ඉන්න කාලෙත් ඉන්න දවස්වලත් මල්ලි කරන දිහා බලලා තාත්තා හරියට සතුටු වුණා. මට මතකයි එකපාරක් අර මල්ලි net FM එකේ රේඩියෝ ප්‍රෝග්‍රෑම් එකකට ගිහිල්ලා කතා කරන එක අහලා මම ගෙදර ආවකෝ දරුවෝ මං හිතුවේ නෑනේ මල්ලිට මෙච්චර හොඳට කතා කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ තාත්තා හරිය සතුටු වෙයි හිටියානම්. කොච්චර දුර ගිහිල්ලාද ඉතින් තාත්තගේ හීනයක් තිබ්බ එකනේ. ඒ තාත්තගේ හීනෙනුත් එහාට ගිහිල්ලා කරලානේ දැන්. ඔබතුමිය දැන් පවුලේ ලොකු දුව විදියට දයාපලස පටන් ගත ව්‍යාපාරයට සම්බන්ධ වුණාද? ඒකත් එක්ක වැඩ කරාද? මම දැන් A levels කරලා ඉවර වුණාට පස්සේ කාලයක් යනවනේ අපි අර මුකුත් කරන්න නැතුව ඉන්නේ. ඒ කියන්නේ මුකුත් කරන්න නැතුව කියන්නේ ඒ කාලේ අර යුනිවර්සිටිස් වහලා ප්‍රශ්න තිබ්බ නිසා අපිව යුනිවර්සිටිස් වලට ගන්න අවුරුදු 3ක් පරක් වුණා. ඊට පස්සේ මම තාත්තත් එක්ක ඇවිල්ලා තාත්තා එතකොට දෙනියා හිටියේ. අම්මලා හිටියේ මාතර. ඉතින් එතකොටම හිතා ගන්න පුළුවන් තාත්තා කොච්චර කැපකිරීමක්ද කරේ කියලා. තාත්තා මෙහෙ තනියම අම්මලා අම්මයි මම නංගිලා අපි ඔක්කොම මාතර හිටියේ. ඉතින් එතකොට තාත්තත් එක්ක මම මෙහෙ ආවා. තාත්තට ඕනි වුණා මාව සම්බන්ධ කරගන්න. මම එතකොට ඔෆිස් එකේ වැඩ කරා. වැඩ කරලා මම ඔය දලු සල්ලි දෙන ඒවා, ඒ ගණන් හදන ඒවා, චෙක් ලියන ඒවා තමයි මම කරේ ඒ කාලේ. ඊට පස්සේ එහෙම ඉන්නකොට තමයි මාව සිලෙක්ට් වුණා ඩෙලික් වලට. ඩෙලික් වලට සිලෙක්ට් වෙලා මම ඊට පස්සේ ඒකෙන් ඉංග්‍රීසි ටීචින් සිලෙක්ට් වුණා. ඊට පස්සේ ඉතින් තාත්තම හිතුවා මං හිතන්නේ කමන්නේ ගියාට කියලා. මම ඊට පස්සේ දෙනියා කන්නංගර එකේ ටීච් කරා. ඒ ටීච් කරනකොටත් මම තාත්තත් එක්ක මෙහි හිටියේ. ඉතින් තාත්තා කොච්චර සරල ජීවිතයකට අපිව පුරුදු කරාද කියනවනම් මම දැන් තාත්තා දෙනියා එන ආපු වෙලාවට විතරයි මම තාත්තත් එක්ක ඉස්කෝලේ ඇරලා මෙහෙට ආවේ. අනිත් වෙලාවට මම අර පාරේන බස් එකේ තමයි ගෙදරට ආවේ. ඇවිල්ලා ඒ වගේ තාත්තා අපිව ඒ වගේ ගොඩාක් සරල විදිහට පුරුදු කරලා තිබේ. මං හිතනවා ඒක අපිට හරි හොඳයි කියලා දැන් ජීවිතය ගැන හිතනකොට. අපිත් දන්නවා සර් ගොඩාක් සරල විදියට ජීවත් වුණා. ඒ වගේම ගමේ සාමාන්‍ය දළු දෙන අය ෆැක්ටරිත් එක්ක සම්බන්ධ හැමෝම එක්ක බොහොම සුහදව වැඩ කරා කියලා. ඒ ගැන මතකය කොහොමද? මම ඉස්සර සමහර දවස් තිබ්බා තාත්තයි මමයි මොරවක ඉඳලා තමයි මෙහෙ වත්තට ආවේ. ඒ මොරවක ඉඳලා එන වෙලාවට වාහනය ඇතුලේ තාත්තා මග දිගට නවත්ත මග දිගේ ඉන්න කොමල්ලව බදා ගන්නවා. ඊට පස්සේ ඒගොල්ලෝම දිගටම තැන් තැන් වලින් බස්සනවා. ඉස්කෝලේ ළමයිද උදේට එන වෙලාවට ඒ හැමෝම බස්සලා එහෙම තමයි තාත්තා එන්නේ. ඉතින් එච්චර ඒ වාහනේ අර ඒ කියන්නේ කොච්චර සරලද එහෙම පාරේ ඉන්න මිනිස්සුම ඔක්කොම දාගෙන ඉන්න. අනිත් එක කවදාවත් මල ගෙදරවල් කවදාවත්
කවදාවත් ඒව නොයා ඉන්නේ හැම එකකටම යනවා. අනිත් එක එන හැම කෙනෙක්ටම කෑම බීම දීලා කවුරු හරි ඇවිල්ලා දුකක් කිව්වොත් තාත්තා ඒක ගැන හරියට හිතනවා. අනිත් එක තාත්තගේ පවුලට හරිම ආදරේ කරපු කෙනෙක්. තාත්තගේ අයියලා මල්ලිලාට ඒගොල්ලෝගේ ප්‍රශ්න වෙලාවල් වලදී ඒගොල්ලන්ට පුදුම විදියට උදව් කරනවා තාත්තා. තාත්තගේ තව තිබ්බ දෙයක් තමයි තාත්තා හැමතිස්සෙම කොච්චර ව්‍යාපාර කරත් මොන දේ කරත් තාත්තා ජීවිතේ අනිත් වෙලාවට හරිම සැහැල්ලුවෙන් ගත කරේ. අපි ගොඩක් වෙලාවට වේදිකා නාට්‍යයක් දැන් මේ දෙනියයි සෙන්ට්‍රල් එකට ඒ දවස්වල හරියට වේදිකා නාට්‍ය එනවා. ඒ වේදිකා නාට්‍ය හැම එකක්ම වගේ බලන්න තාත්තා යනවා. මට හොඳට මතකයි වික්ටර් රත්නායකගේ සා කියලා සංගීත ප්‍රසංගයක් ආවා. ඒක බලන්න ගියා. ඊළඟට ජයලත් මනෝරත්නගේ ඒ වගේ හැම වේදිකා නාට්‍යයක්ම වගේ අපි බලන්න යනවා. ඊළඟට ඒ විතරක් නෙමෙයි දැන් සතියන්තදී මාතර යනවනේ. ඒ මාතර ගියාමත් මාතර හැමතිස්සෙම අපිත් එක්ක මාතර බීච් එකට යනවා. ඊට පස්සේ ඊළඟට මාතර තියෙන මොනවා හරි නාට්‍ය තියෙනවා නම් ඒව බලන්න යනවා. ඊළඟට චිත්‍රපටි බලන්න යනවා. ඉස්සරේ මොරවක ගෙදර ඉන්න කාලේ වීකෙන්ඩ් එකේ හැම ඉරිදටම අපි මොකක් හරි මේ ෆිල්ම් එකක් බලන්න දෙනියා එනවා. ව්‍යාපාරේ පටන් ගති ඔබතුමියනේ සමීපවම හිටියේ සර් එක්ක ඒ කාලේ මොනවාද විශේෂ සිදුවීම් මොනවද තියෙන්නේ? විශේෂ සිදුවීම් කියන්නේ මට මතකයි ඉස්සෙල්ලාම ෆැක්ටරි එක කලර් සෙපරේට් එකක් ගෙනාවු දවස. තේවල බ්ලැක් එකයි බ්‍රවුන් එකයි වෙනස් කරන්න අර නැටි වෙන් කරලා මේවා කරන්න මං හිතන්නේ ඉස්සෙල්ලාම කලර් සෙපරේට් එකක් ෆැක්ටරි එකක් විදිහට ගේන්නේ නැත්තේ මෙහෙට. ඊළඟට තව එකක් තමයි මට හොඳටම මතකයි. ඒ කාලේ තාත්තා පටන් ගත්ත ෆැක්ටරි එක ටයිල් කරන්න. ඒ ටයිල් කරනකොට මේ පැත්තේ ඉන්න මිනිස්සු මං හිතන්නේ හැමෝම වගේ ගොඩක් අය hina වුණා මේ ෆැක්ටරි එකක් මොකටද මෙච්චර වියදම් කරලා ටයිල් කරන්න කියලා. ඒ වුණාට දැන් බැලුවහම දැන් හැම ෆැක්ටරි එකක්ම ටයිල් කරලා. ඉතින් එතකොට මට හිතෙන්නේ තාත්තට මොනතරම් දුරදක්න නුවණක් තිබ්බද මෙහෙම තමයි මෙහෙම චේන්ජ් වෙන්න ඕනි කියලා. ව්‍යාපාරය තෙම්ම ඉඩමක් මිලදීගෙන අලුතෙන්ම ව්‍යාපාරයක් පටන් ගනිද්දී ඒ කාලේ මුහුණ දුන්න අභියෝග ඒ වගේ මොනවාද ඔබතුමියට ඒ වගේ මතක? තාත්තා කවමදාවත් අපිට ඒවවල තියෙන ප්‍රශ්න කිසිම දවසක ගෙදර ඇවිල්ලා කියලා නැහැ. මම දන්නේ අම්මත් එක්ක කිව්වද කියලා අපි පොඩිනේ. අපිට කවමදාවත් එහෙම තාත්තා ව්‍යාපාරේ මෙච්චර මේකක් තියෙනවා. ඒව කිසිම දෙයක් අපිට දැනුන්නේ නැහැ. සමහර වෙලාවල් තාත්තා ගෙදර නැති වෙලාවල් තියෙනවා. ඒ වෙලාවල් ගැන හිතුවා මිසක් නැතුව කවදාවත් අපිට එහෙම කිසිම අභියෝගයක් දැනිලා නැහැ. මොකද තාත්තා හැමතිස්සෙම ව්‍යාපාරික ජීවිතේ ගෙදර ජීවිතේ වෙන් කරලා තියාගෙන හිටියේ. ඔබතුමියන්ගේ ළමා කාලය සාමාන්‍ය විදියටම ගත වුණා සාමාන්‍ය දරුවෙක්. සාමාන්‍ය විදියට කියන්නේ දැන් කාලේ ඉන්න ළමයි ගත කරන ළමා කාලයට වඩා අපේ ළමා කාලේ හරිම සුන්දරයි. තාත්තලා කවදාවත් අපිට අනවශ්‍ය නීති දැම්මේ නැහැ. දැන් අනිත් එක මේ කාලේ වගේ බයක් නැහැ නේ කාලේ. අපි හොඳට වටපිටාව ඉන්න ළමයිත් එක්ක සෙල්ලම් කරා. නිවාඩුවට අපි නිවාඩුවටනේ ගෙදර එන්නේ. ඒ නිවාඩුවට ගෙදර ආවහම වටපිටාව ඉන්න ළමයි ඔක්කොමත් එක්කම අපි සෙල්ලම් කරනවා. ඉතින් අපේ ගෙදරත් 4 දෙනෙක් ඉන්නවනේ. ඒක නිසා අපිට එහෙම අපි ළමා කාලේ හරිම විනෝදෙන් ගත කරේ. අපි දන්නවා සර් බොහොම සරලව ජීවත් වුණු කෙනෙක්. ඒ වගේම මොනවාද සර්ගේ ජීවිතෙන් ඔබතුමිය ලබාගත්තු ලොකුම ආදර්ශය මොකක්ද? මම ලොකුම ආදර්ශය තමයි සරල විදිහට ජීවත්. තාත්තා හරිම සරල කෙනෙක්. ඒ වගේම තාත්තා අපිටත් පුරුදු කරේ හරිම සරල විදිහට ජීවත් වෙන්න. මම ඒකයිනේ කිව්වේ අර ඉස්කෝලේ මම උගන්වන කාලේ මම ගොඩ වෙලාවට ඒ පාරේ බස් එකේ තමයි එන්නේ. එහෙම නැත්නම් තාත්තා මාතර යන්නේ නැත්නම් ඒ මාතර යන්නේ නැති දවසටත් මම බස් එකේ අනිත් ටීචර්ස්ලා මාතර යන අයත් එක්ක මම එහෙමම තමයි ගියේ. ඊළඟට මාතර ටියුෂන් යන කාලේ වුණත් අපි පයින් තමයි ක්ලාසස් වලට යන්නේ. ඊළඟට මම යුනිවර්සිටි ඉන්න කාලෙත් එහෙමයි. යුනිවර්සිටි එකේ ඉන්න කාලෙත් මම ගොඩ වෙලාවට කෝච්චිය තමයි මාතර එන්නේ. ඊළඟ නංගි වුණත් එහෙමයි. නංගියා කොළඹ සෙලන් බැංක් එකේ වැඩ කරා කාලයක්. එයාත් ඒතර කෝච්චිය තමයි කොළඹ යන්නේ. ඒ වගේ අපි හරිය සරල විදිහට පුරුදු කරලා තියෙනවා. ඉතින් ඒ කාලේ අපිට එහෙම කිසිම දැනෙන්නෙත් නැහැ. අපි හිතන්නෙත් නැහැ එහෙම වාහනේ තියෙනවා ඇයි යන්නේ නැත්තේ කියලා. දැන් කාලෙක වගේ ළමයි නම් එහෙම හිතයිනේ. අපිට කවදාවත් එහෙම හිතුන්නේ නැහැ. ඉතින් ඒ සරලකම මං හිතනවා අපිට අද හරිය ප්‍රයෝජනයි කියලා. අපිට ජීවිතේ හැම දෙයකටම බැලන්ස් විදියට මූණ දෙන්න පුරුදුලා තියෙන තාත්තගේ දේවල් නිසා. සර් ලොකු ව්‍යාපාරයක් තමයි පටන් ගත්තේ. ඒ වගේ ලොකු ව්‍යාපාරයක් පටන් ගනිද්දී පවුලේ අයගෙන් ලොකු සහයෝගයක් ලැබෙන්න ඕන. නැත්නම් මේ තරම් සාර්ථකව දේවල් කරගන්න බෑ. එතකොට ව්‍යාපාරය කරගෙන මෙච්චර සාර්ථක කරගන්න කොහොමද ගෙදරින් ලැබුණ සහයෝගය සර්ට? විශේෂයෙන්ම අපේ ලොකු මැඩම්ගෙන් මොන වගේ සහයෝගයක්ද ලැබුණේ? අම්මගෙන් ඉතින් තාත්තට පුදුම සහයෝගයක් තමයි ලැබුණේ. අම්මා මුකුත් ව්‍යාපාරයට සහභාගී වුණ නැති වුණාට ගෙදර අනිත් දේවල් ඔක්කොම අම්මානේ කරේ. තාත්තා ඒ ගෙදර දේවල් ඒ වගේ දේවල් අම්මා තමයි ඔක්කොම කරේ. දැන් අම්මා මාතර හිටියේ. ඉතින් අම්මත් කොච්චර ජීවිතේ කැපකිරීමක් කරලාද මාතරේ ඉඳලා ළමයින්ව ඉස්කෝලේ යවන්න ඒව ඔක්කොමටම අම්මා එහෙ තාත්තා මෙහෙ. ඉතින් තාත්තා වීකෙන්ඩ් එකට තමයි එහෙ එන්නේ. ඒතර මේ මුළු කාලෙම අම්මා තමයි අනිත් දේවල් බලාගත්තේ. ඔබතුමිය දැන් මේ ව්‍යාපාරේ පටන් ගත්ත කාලේ ඉඳලාම ලුම්බිනි සන්නාමයේ දැන් අද වෙන තත්ත්වයටපත් වෙනකම්ම මේ ව්‍යාපාරයේ දියුණුව දැකපු කෙනෙක්. එතකොට එදා තිබ්බ ලුම්බිනියයි අද තියෙන ලුම්බිනියයි ඔබතුමිය දකින්න වෙනස මොකද්ද? ඒක ගැන ඔබතුමියට මොකද හිතෙන්නේ? එදා තිබ්බ ලුම්බිනිය මුලින්ම වත්ත තිබ්බේ. ඊට පස්සේ ඉතින් තාත්තා අමාරුවෙන් තාත්තා මුකුත් එහෙම ෆැක්ටරි ගැන දැනගන්න නැතුව ඒව මුකුත් මූලික දැනුමක් නැතුව තාත්තගේ යාළුවන්ගෙන් අහලා ඒ දේවල් මේවා කරගෙන තමයි තාත්තා ෆැක්ටරි එක පටන් ගත්තේ. එතකොට ඉතින් හරි
සුළුවෙන් පටන් ගත්තේ. දලු ගත්ත ප්‍රමාණයත් අඩුයි ඒ කාලේ. තාත්තා නිකන් තාත්තගේ දලු ටික අඹර ගන්න ඕනි කියලා වගේ තමයි තාත්තා එක පටන් ගත්තේ. ඉතින් පටන් අරගෙන ඊට පස්සේ තාත්තා ඒක කරන කාලෙ වෙද්දී බල්ක් ටී හදලා යවන තත්ත්වයට අරන් තිබුණා. දැන් ඊට පස්සේ ඉතින් දැන් ඊට වැඩිය කොච්චර දියුණු වෙලාද? බලාගෙන ඉන්නකොට මට හිතෙනවා ඉතින් තාත්තා කොහේ හරි ඉඳලා බලාගෙන ඉන්නවා නම් තාත්තා හරි සතුටු වෙනවා ඇති. දැන් කොච්චර හොඳට මේක කරගෙන යනවද කියලා. හැම පැරෙම දැන් එක දෙයක් නෙමෙයිනේ. දැන් ඒකට ගොඩාක් තව දේවල් එකතු වෙලා ඊළඟට තේ ගත්තත් ඒක දැන් වැලියු ඇඩ් කරලා විකුණන දේවල් ඊළඟට ලුම්බිනි දැන් ඉකෝ ටුවරිසම් ඒ වගේ ගොඩාක් එක දේවල් තියෙනවානේ. එතකොට ඒ දේවල් ඔක්කොම දකිනකොට මට හිතෙනවා ඉතින් දියුණුව කියන්නේ අසාමාන්‍ය දියුණුවක් වෙලා තියෙන්නේ කියලා. පිට ගන්න කාරණයක් තමයි සර් මේ වත මිලදීගෙන කර්මංශාලාව පටන් ගත්තෙම මේ වතෙම දලු ටික අඹරන්න කියන කතාව. එතකොට ඒක කොහොමද තව දියුණු වුනේ? ඉතින් ඊට පස්සේ තාත්තා දැන් වත්තෙම දලු අඹරනකොට මම දන්නේ මට හිතෙන විදිය තාත්තට ඉතින් තව තව ආස හිතුණා. දැන් මොකද තාත්තා කවදාවත් හැමදේම තාත්තට උනේ හැම එකකට වැඩිය දියුණු වෙලා කරන්න. ඒ කියන්නේ ලොකුවට කරන්න. දැන් වත්ත වුණත් තාත්තා ඒ කාලේ හරිය ලස්සනට වත්ත තියාගෙන හිටියා. හැම වත්තකටම වැඩිය මේ පැත්තේ තිබ්බ. ඊළඟට ඉතින් දැන් දලු අඹරන්න ගත්තට පස්සේ තාත්තට හිතෙන්නේ නැති දැන් මෙහෙම නෙමෙයි දැන් ආයේ මේක තව ටික ටික ලොකු කරන්න ඕනි කියලා. ලොකු කරලා හැබැයි තාත්තා කරපු එකම දේ තාත්තා කවදාවත් හිතුවේ නැහැ තව ෆැක්ටරි එකක් දාන්න. තාත්තා හිතපු එකම දේ තමයි මේ ෆැක්ටරි එක උපරිමයටම දියුණු කරනවා කියන එක. ඉතින් ඒක නිසා තාත්තා ෆැක්ටරි එකට කරන්න පුළුවන් හැම දෙයක්ම හැම මැෂින් එකම හැම දෙයක්ම කරා. මට හිතෙනවා සමහර වෙලාවට තාත්තා අතින් පාඩු කරගෙනත් කරන්නේ නැති කියලා සමහර දේවල්. අපි ලුම්බිනි ඉතිහාසය ගැන ගොඩක් දේවල් දැනගත්ත මේ කතා බහෙන්. අපි තවත් කැමතියි දැනගන්න ලුම්බිනි ඉතිහාසයේ ලුම්බිනිය ආරම්භයේ ඉඳලා ගත්තොත් ඔබතුමිය දන්න අපි නොදන්න මොන වගේ සම්බන්ධතාවයක්ද ලුම්බිනිය සහ අපේ දයාපරස අතර තිබුණේ? ඒ කියන්නේ ලුම්බිනි කියන්නේ ඉතින් ගත්තොත් සම්බන්ධතාවයක් කියන්නේ මට හිතෙන්නේ ලුම්බිනි කියන්නේ තාත්තගේ ජීවිතය වගේ. ඒ කියන්නේ තාත්තා මුළු ජීවිතේම මං හිතන්නේ කැප කරන්නේ නැත්තේ පවුලට අරුණාම ලුම්බිනිට වෙන්නේ. ඒ ඉතින් හැමතිස්සෙම තාත් මේකෙමනේ හිටියේ. ඉන්න ගමන් හැම දෙයක්ම බලලා මං කිව්වේ හැමතිස්සෙම ෆැක්ටරි එකට යනවා. කොයි වෙලෙත් මුළු ජීවිතේම මේක තමයි තාත්තගේ තිබ්බේ. වර්තමානයේදී ගත්තොත් කොහොමද ඔබතුමිය ලුම්බිනියත් එක්ක දැන් තියෙන සම්බන්ධතාවය? දැන් තියෙන සම්බන්ධතාවය ඉතින් ගොඩාක් ලොකු සම්බන්ධතාවයක් නෑ. ඉතින් මගේ පවුලනේ මල්ලි තමයි කරන්නේ. එතකොට අම්මා තමයි ඉන්නේ මෙහි. ඉතින් අපි නිතර එනවා. අනිත් එක තව එකක් තමයි මම තාත්තගෙන් ඉගෙන ගත්ත ලොකුම දෙයක් තමයි පවුලත් එක්ක තියෙන සමගිය. තාත්තා හැමතිස්සෙම තාත්තගේ පවුලේ කියන්නේ තාත්තගේ සහෝදරයෝ ගැන පුදුම විදියට තාත්තා ඒගොල්ලන්ට උදව් කරා. ඒගොල්ලොන් ගැන හිතුවා. ඉතින් ඒ මට හිතෙන්නේ ඒ තාත්තගෙන් ආපු ආభాෂය තමයි කියලා අපිටත් තියෙන්නේ. දැන් අපේ ගෙදර ගත්තොත් අපි 4 දෙනාම ගත්තොත් අපි 4 දෙනාම පුදුම සමගියි. කොයි වෙලාවෙත් ඒ කියන්නේ අපි අම්මටත් හැමතිස්සෙම කියනවා අම්මට තාත්තට කොච්චර සතුටු වෙන්න පුළුවන්ද? දැන් වෙන ගෙදරවල් වල එක දේවල් වලට රණ්ඩු වෙනවා එක ප්‍රශ්න තියෙනවා. දැන් අපේ ගෙදර එහෙම කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. මොකද මට හිතෙන්නේ තාත්තා අපිට පුරුදු කරලා තියෙන දෙයින් තමයි අපි හැමතිස්සෙම හැම දෙයකටම කලින් පවුල ගැන තමයි හිතන්නේ. එතකොට ඒක නිසා තමයි අපිට සමගිය ඇවිල්ලා තියෙන්නේ කියලා මං හිතන්නේ. ව්‍යාපාරික පැත්තෙන් ගත්තොත් අපි හිතමු අලුතෙන් මේ ව්‍යාපාර වලට සම්බන්ධ වෙන්න ඉන්න ඒ වගේම අලුත් පරම්පරාව තරුණ පරම්පරාවට ඔබතුමියට මොන වගේ දෙයක්ද කියන්න තියෙන්නේ? මට කියන්න තියෙන ඉතින් අපේ තාත්තා ගොඩාක් අඩු තැනක ඉඳලා දැන් ග්‍රාම සේවක කෙනෙක් එහෙම හිතන්නේ නැහනේ. දැන් අපේ තාත්තේ ග්‍රාම සේවක වගේ තත්වයක ඉඳලා කොච්චර දැන් තාත්තා නැති වෙන කාලෙක තාත්තා කොච්චර තැනකට ඇවිල්ලා තිබ්බද? ඒ හැම දෙයක්ම තාත්තා කරගෙන තියෙන තාත්තගේ අදිෂ්ඨාන ශක්තිය නිසා. මම හිතනවා Tamanට මොකක් හරි අදිෂ්ඨානයක් තියෙනවා නම් ඒම් එකක් තියෙනවා නම් ඒ ඒම් එක දිහා බලාගෙන යනවා නම් මේ ලෝකේ කෙනෙක්ට කරගන්න බැරි කිසිම දෙයක් නැහැ. හැම දෙයකටම බලපාන්නේ Tamanගේ හිත තමයි. ඒ හිත ඒ ශක්තිය තියෙනවා නම් හිත කියන්නේ Taman එක හරි ඒම් එකකට අරගෙන ඒක දිගේ යනවා නම් මේ ලෝකේ කිසිම කෙනෙක්ට කරන්න බැරි කිසිම දෙයක් නැහැ. ඒක නිසා මම මේ අලුතින් එන ඒගොල්ලන්ට කියන්නේ Tamanට අදිෂ්ඨානයක් තියෙනවා නම් ඒම් එකක් තියෙනවා නම් ඒ කරන්න බැරි කිසිම දෙයක් නැහැ කියලා. ලුම්බිනි සන්නාමයේ ආරම්භයේ ඉඳලම ඔබතුමිය ලුම්බිනියත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. මේ ව්‍යාපාරයත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. එතකොට අද වෙද්දී දැනටත් ඔබතුමිය මේ තේ කර්මාන්තයත් එක්ක සම්බන්ධද? ඔබතුමියගේ දැන් කොහොමද ජීවිතය ගත වෙන්නේ කියලා පොඩි විස්තරයක් දැනගන්න කැමතියි. දැනටමත් මම තේ කර්මාන්තයත් එක්ක සම්බන්ධයි. ඇත්තටම තාත්තා තමයි මේ වත්ත දුන්නේ අපිට. ඒකේ තේයි කුරුඳුයි දෙකම තියෙනවා. ඉතින් එතකොට ගොඩක් මමයි මගේ මහත්තයයි දෙන්න මේකත් කරගෙන යනවා. ඇත්තටම ඉතින් තාත්තටත් ඕනි වුණා මං හිතන්නේ මං ඒ කර්මාන්තයට සම්බන්ධ වෙන්න. ඒක නිසා තමයි මම තාත්තට ඕනි වුණේ මාව කොහොම හරි ඉස්සර ඕනි වුණේ කොහොම හරි මාව වෛද්‍යවරයෙක් කරන්න. ඒ වුණාට ඒක බැරි වුණාම ඊට පස්සේ තාත්තා හිතුවා මං හිතන්නේ මම හොඳයි කියලා මොනා හරි මේ වැවිලි සම්බන්ධ දෙයක් කරනවට මම ඒක නිසා යුනිවර්සිටි එකේ කරේ ඇග්‍රිකල්චර් ඩිග්‍රී එක. ඒ කරාට ඒ වුණාට ඒකෙන් පස්සේ ඉතින් මට දුව හම්බුණා. මම ඉතින් ඊට පස්සේ ඉතින් ඒක නිසා මොකකටවත් සම්බන්ධ වුන්නේ නැහැ. දැන් දුවත් ඉතින් රැකියාවක් කරනවා. අවසාන වශයෙන් ලුම්බිනි කියන සන්නාමය නැත්නම් මේ ලුම්බිනි ව්‍යාපාරය ගැන වචන තුනකින් අපිට කියන්න කිව්වොත් ඔබතුමිට මොනවද කියන්න තියෙන්නේ? වචන තුනකින් කියන්න කිව්වොත් මට කියන්න පුළුවන් තාත්තගේ සැබෑ වුණ සිහිනය.
ඉතින් අද අපේ හිටෝ කැටවාඩිය වැඩසටහනත් එක්ක සම්බන්ධ වුණාට ඔබතුමීට බොහොම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඉදිරි වැඩ කටයුතු සියලු දේම ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා සුබ ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි මාව සහභාගී කරගත්තට.